බලමු කොහොමද කරන විදිහ. 50-30-20 rule. මේ රූල් එකෙන් කියන්නේ අපේ මාසික වැටුපෙන් අත්‍යවශ්‍ය වියදම් වලට 50%ක් වෙන් කරන්න. ඒ වගේම 30%ක් අපි කැමති දේවල් වලට වෙන් කරන්න. තවත් 20%ක් අපේ ඉතිරි කිරීම් වලට වෙන් කරන්න. මම කියන්නම් මේ රූල් එක මම මගේ මාස වියදමට කොහොමද භාවිතා කරන්න කියලා. ඒකට මම මේ වගේ පොතක් හදාගත්තා. මේ පොත මම හදාගත්තේ ඉතුරු වෙච්ච CR පොතකින්. ඒ පොතේ කොළ ටික ඉතුරු වුණු කොළ ටික අරගෙන ඒ ටික කපලා මේ වගේ A4 කොළයක් අලවලා කෝට් නූලකින් ගැට ගහගෙන තමයි මම මේ පොත හදාගත්තේ. මොකද මගේ අරමුණත් ඉතිරි කිරීම නිසා නෝට්බුක් එකකට වියදම් කරන්නේ නැතුව මම ඉතුරු වුණු දෙයකින්ම පොතක් හදාගත්තා. ඉතින් ඒ මුදලත් මට එතකොට ඉතිරි වෙනවා. මුලින්ම මම තීරු 3ක් ඇඳ ගන්නවා. ඒ තීරු 3 50%, 30%, 20% විදිහට මම නම් කර ගන්නවා. තව එක තීරුවක් වෙන් කර ගන්නවා. ඒ තීරුව මට මාසේ මැද හරියේදී මොන හරි ලියා ගන්න ඕන වුණොත් තමයි ඒ තීරුව වෙන් කරලා තියාගෙන තියෙන්නේ. මට මාස වියදම විදියට අතට හම්බෙන්නේ රුපියල් 50000යි. මොකද ලෝන් ගෙවිලා අතට හම්බ වෙන්නේ 50000ක වගේ මුදලක්. ඉතින් මම මේ මුදල කොහොමද මාසෙ වියදම් වලට වෙන් කරගන්නේ? මුලින්ම 50% කියන්නේ අත්‍යවශ්‍ය වියදම් ටික. එහෙනම් 100ට මම මේ මගේ තියෙන අත්‍යවශ්‍ය වියදම් ටික මොනවාද කියලා මම මුලින්ම ලියා ගන්නවා. මට ඕනේ කුලී ගෙවන්න තියෙනවා, ආහාර, විතර විදුලිය, ප්‍රවාහන, වෛද්‍ය වගේ දේවල් මට අත්‍යවශ්‍ය වියදම් විදියට මාසෙ වියදම් වෙනවා. ඒ ටිකට මම මුදල් වෙන් කර ගන්නවා. කුලී ගෙවන්න 10000යි, ආහාර වලට 15000ක්, විදුලියට 1500ක්, ප්‍රවාහන වියදම් මගේ වියදම් විතරයි යන්නේ. මොකද හස්බන්ඩ් ප්‍රවාහන වියදම් එයාම තියා ගන්නවා. ගමන් බිමන් යන වියදම් එයා නිතර එළියම ඉන්න නිසා එයාගේ ආහාර වියදම් සහ ප්‍රවාහන වියදම් එයා ඉතිරි කර ගන්නවා. ඉතින් මගේ වියදම් විතරයි එන 6000ක් මම ඒකට වෙන් කරනවා. 3000ක් වෙන් කරනවා වෛද්‍ය වියදම්. හරි. අපි එහෙනම් මේ ඊළඟ කොටස් දෙකත් බලලා මම කියන්නම් මම කොහොමද මේ ගාන බැලන්ස් කරගන්නේ කියලා. ඉතින් 30ක් කියලා කියන්නේ 50න් 30ක් කිව්වහම 15000ක් වෙනවා. 50000න් 30ක් නම් 15000යි. එතකොට මේ 30ට වෙන්නේ අපිට ආස දේවල්. අපි කරන්න ආස දේවල්. අපි ගොඩක් වෙලාවට කරන්නේ මාස වියදම මුදල් මදි නම් අපි අත්‍යවශ්‍ය වියදම් ටික විතරක් කරලා ආස දේවලුයි ඉතිරි කිරීමයි මේ කොටස් දෙකම අතහැරලා දානවා. ඒ දෙකේ මාසේ ඕනේ නැහැ කියලා අපි අත්‍යවශ්‍ය දේවල් වලට තමයි මුල් තැන දෙන්නේ. මොකද ඒවා ටික කෙරෙන්නම ඕන දේවල්. ඉතින් අපි මේ විදියට කරනකොට අපිට ඉතිරි කිරීමයි මේ අපි කැමති දේවලුයි අපිට සුළු වශයෙන් හරි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පිටතට යාම ආස දේවල් කිව්වාම කෑමකට එළියට යන එක, ඇඳුමක් ගන්න එක, මොනවා හරි ගමන් බිමන්, ඒ වගේම තමයි අපිට ඉන්ටර්නෙට් වලට බිලක් යනවා. මේ වගේ අපිට අපි ආස දේවල් තියෙනවා. ආස දේවල් කරන්න ගොඩක් හැමෝම කැමති. රස ඇඳුමක් ගන්න, මොන හරි එළියෙන් කෑමක් ගන්න, කොහේ හරි යන්න,
මේවට ගොඩක් අය කැමතියි. ඉතින් අපේ මේ ඒකාකාරී ජීවිතයට පොඩි විරාමයක් හම්බ වෙනවා මේ වගේ දෙයක් කරනකොට. හිතට වුණත් හරිම සහනසිල්ලක් සතුටක් ලැබෙනවා මේ වගේ දෙයකින්. ලොකු අපිට පාඩුවක් වෙන්නේ නැහැ. මේ වගේ දෙයකට වියදම් කළා අනේ අපරාධි මම ඒකට වියදම් කරේ මේ අපිට අවශ්‍ය දෙයක් කරගන්න තිබ්බනේ කියලා හිතන්න එපා. මොකද ඒ දෙයකින් අපිට ලොකු අපේ මානසික වගේම කායිකව ලොකු ප්‍රතිලාභයක් ලැබෙනවා. ඉතින් මේ වගේ දෙයකින් හිතට සැනසීමක් ලැබෙනවා. ඒතර අපිට ආතතිය අඩු කරගන්න පුළුවන්. අපිට gedara දේවල් ආයෙ සතුටින් කරගෙන යන්න ආයෙ නිකන් මොටිවේෂන් එකක් ලැබෙනවා. නිකන් අලුත් පණක් ලැබුණා වගේ දෙයක් වෙනවා. මේ වගේ අපි ආස දෙයකුත් ඒ අතරමැද කරපුවාම. ඉතින් මේ දේවල් වලට ලොකු වියදමක් නම් මම කරන්නේ නැහැ. ඉතින් මම ඉන්ටර්නෙට් වලට නම් අපිට ඉන්ටර්නෙට් වලට ෆෝන් වලටත් අපිට යනවා වියදමක්. ඉතින් රුපියල් 2000ක් වගේ මුදලක් මාසෙට අනිවාර්යයෙන්ම මේ සඳහා යොදවන්න වෙනවා. ඉතින් ඒ මුදල මම වෙන් කරගන්නවා. මම දැන් මේ 15000ක් වෙන් කරගන්නවානේ. 130ක් නම් 15000ක් නේ මගේ පඩියෙන්, මගේ වැටුපෙන්. ඉතින් මම මේ 15000ම මෙතෙන්ට යොදවන්නේ නැහැ. මේ 15000න් 10000යි මෙතෙන්ට යොදාගන්නේ. මම මෙතෙන්ට ගන්නේ 10000යි. එතකොට මේ 10000න් තමයි මෙතෙන්ට 2000ක් මම අඩු කරන්නේ. ඒ 10000න් 2000ක් ගියහම මට ඉතුරු වෙන්නේ රුපියල් 8000යි. ඉතුරු වෙන්නේ 8000යි. එතකොට මේ ඉතුරු වෙන 5000 ඒ 5000 මම අරගෙන යනවා මේ පැත්තට. මේ 5000 මෙතෙන්ට අරගෙන යනවා. ඉතින් එතකොට මේ මෙතන මම වියදම් කරන්න ගත්තේ 25000යි. එතකොට මේ 25000ට මම තව 5000කුත් එකතු කරගෙන මෙතන මම 35000ක් කරගන්නවා. එතකොට මේ 8000 මෙතන තියෙනවා. 8000ත් මේ පැත්තේ තියා ගන්නවා. මොනවා හරි මේ මාසේ ඇඳුමක් ගන්න ඕන වුණොත් එහෙම නැත්නම් අපිට කොහෙද යන්න හිතුනොත් මේ වගේ දෙයක් කරන්න මම මේ 8000 යොදා ගන්නවා. ගොඩක් වෙලාවට ලොකු වියදමක් කරන්නේ නැතුව සමහරලාට පොඩි මේ ඔය පොඩි ළමයින්ට සෙල්ලම් කරන තැන් තියෙනවා. මේ ඒ වගේ පොඩි ෂොප් තියෙනවා. මේ වගේ තැනකට ගිහින් පොඩි වියදමක් කරලා ඒ වගේ දෙයක්ත් කරනවා නේ. මොන හරි සෙරප්පු දෙකක් ගන්න ඒ වගේ දෙයක් තමයි මම කරන්නේ. ඒතර මේ සම්පූර්ණම මුදල මම මේකට වියදම් කරන්නේ නෑ හැම මාසෙම. ඉතින් මේ අපිට ටිකක් ලොකු වියදමක් කරන්න මාස 2-3ක් යනකොට කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මම මේ 8000 වෙනමම තියාගෙන ඉන්න මොන හරි අවශ්‍ය වුණාම පාවිච්චි කරන්න. මේ 8000 ගන්නෙ නෑ. ඒකේ 5000ක් තමයි මම මෙතෙන්ද දාන්නේ. ඊට පස්සේ මම ඉතුරු කිරීම වලට 20%ක් කියන්නේ 10000යි. මගේ 50000 වැටුපෙන් 20%ක් කියන්නේ 10000ක මුදලක්. මම කරන්නේ මගේ NSB බැංක් එකේ account එකක් තියෙනවා. බැංක් account එකට රුපියල් 5000ක් ඩිපොසිට් කරනවා. 5000යි ඩිපොසිට් කරන්නේ බැංක් එකට. මේක මම මගේ වැටුප මේ බැංක් එකට වැටුණු ගමන්ම ඒකෙන් 5000ක් අරගෙන මට ඔන්ලයින් බැංකින් නෑ. ඉතින් හස්බන්ඩ්ගේ ඔන්ලයින් බැංකින් තියෙනවා. හස්බන්ඩ්ගේ මේ ඔන්ලයින් account එකට දාලා එයාට කියලා මම මගේ account එකට transfer කරගන්නවා salary එක වැටුණු දවසේම. ඒතකොට රුපියල් 5000ක් තමයි මම ඒකට මුලින්ම මේ බැංක් කරන්නේ. 5000ක් මම අනිවාර්යයෙන්ම බැංක් කරනවා. එතකොට තව 5000ක් ඉතිරිනේ. ඒ 5000ත් අර මම කලින් 8000 වගේ වෙනම තියාගන්නවා. මෙතනිනුත් දැන් මට මෙතන මේ 5000ක මදි අඩුපාඩුවක් තියෙන නිසා මම මේ 5000 වෙනම මේ විදිහට තියා ගන්නවා. මම මෙතෙන්ටත් ඒක ගේන්නේ නැහැ. මේ 5000 මෙතන තියා ගන්නවා. මොකද මේ අත්‍යවශ්‍ය වියදම් වලට මදි වුණොත් මේව ගන්න. මොකද සමහර වෙලාවට අපිට මේ අත්‍යවශ්‍ය වියදම් වලට මේ යෙදෙව්වට ඒවා ඒ විදිහටම වියදම් වෙන්නේ නැතුව ඉතිරි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒවා එහෙම වෙලා මදි වුණොත් විතරක් මේක ගන්න මම මේක වෙනම තියා ගන්නවා. මේ 5000. එතකොට මම මේ 5000 ඉතිරි කරන්න අනිවාර්යෙන් 10000න් 5000ක් මම බැංක් account එකට දානවා. මේ 5000 මගේ ළඟ තියෙනවානේ. මම මේකෙන් යම් මුදලක් මම වෙනම තව අර කොටු කපලා එකතු කරන වෙනම කැටයක් තියෙනවා. ඉතින් ඒකට මම මේ මුදලෙන් කොටසක් දානවා. මේක මම වෙනම වීඩියෝ එකකින් කියන්නම්. ඉතින් එතකොට ඒකෙන් මේ කොටසක් මේ මුදලෙන්
ඒකටත් මම එදාට වෙන් කරනවා සාමාන්‍ය ඊතර ලොකු ගානක කොටුවක් කපන්න මම එදාට පාවිච්චි කරන මේ ගානන. අනිත් ඒවා නම් මම අර කලින් වීඩියෝ එකේ කතා කරපු විදිහට මට එකතු වෙන පොඩි පොඩි මුදල් වලින් තමයි මම ඒවා ටික සම්පූර්ණ කරගන්නේ. ඒ වගේම තමයි මෙන්න මෙතන. අපි ආස දේවල් තියෙනවනේ. ඒකට එළියට යන්න පිටත මේ ඇඳුම් ගන්න ඒ වගේ දේවල් වලටත් මම හරි කැමතියි shopping කරන්න. ඉතින් මම වෙනම මේ කැටයක් එකතු කරනවා. අර පොඩි සල්ලි එකතු වෙනවා. අපිට බස් එකේ ගිහිල්ලා කඩේ ගිහිල්ලා එකතු වෙන 20 10 ඒ වගේ පොඩි සල්ලි එකතු වෙනවානේ. අන්න ඒවට මම වෙනම කැටයක් එකතු කරගන්නවා. වෙනම බෝතලයක් එකතු කරගන්නවා. මම කලින් වීඩියෝ එකේ කතා කරලා ඇති ඒ ගැන. ඉතින් ඒ මුදල මම මෙතෙන්ද යොදා ගන්නවා. මාස දෙකක් වගේ යනකොට මට රුපියල් 6000ක් 5000ක් වගේ සාමාන්‍ය පොඩි ගාණක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මාස දෙකකට සැරයක් අපිට ඇඳුමක් ගන්න එළියට යන්න වගේ තිබ්බනම් ඉතින් ගොඩක් දුරට ඇති මාසයක් ගානේ ඕනේ නැහැ. මාස දෙකක් තුනක් වගේ කාලයක් තමයි මම මේ වගේ දෙයක් කරන්නේ. ඉතින් ඒ නිසා මේ මුදලත් මම මෙතන යොදා ගන්නවා. දැන් හිතන්නකො මට රුපියල් 6000ක් හම්බුණා නම් මෙතන මේ 8000ට ඒ 6000ත් එකතු කරගන්නවා. ඉතින් එතකොට පුළුවන් මොකක් හරි මාසෙට ඇඳුමක් ගන්න. ඒතර මේ මුදලෙන් මට මේ පැත්තටත් ආයි යම් මුදලක් එකතු කරගන්න පුළුවන්. දැන් මෙතන 35000න් 30000නේ මට හම්බුනේ. ඉතින් මම අර කලින් එකතු කරපු 5000ක් එහෙම තියෙනවා නම් මට මෙතනින් ආයි 3000ක් වගේ මුදලකුත් මෙතෙන්ද මේ දාගන්න පුළුවන්. එහෙනම් සාමාන්‍ය ගාණක් එකතු කරගන්න පුළුවන් වෙනවා. එතකොටත් අපිට මේ බැලන්ස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මම මෙතන මේ එකතු කරගන්න මේ අමතර තියාගන්න 5000 මේක මාසික වියදම් කරන්න ගන්නෙම නැහැ. ඉතින් මේක මම වෙනමම මට අතට අහු වෙන්නේ නැති කාටවත්ම පේන්නේ නැති මටත් අමතක වෙන තැනකින් මම මේක තියාගන්නවා. පරිසම් තැනකින් තියාගන්නවා. එතකොට මාස ඉවර වෙලා මේක වියදම් උනේ නැත්තම් මම සමහර මාසවල මේ ඩිපොසිට් කරනවා. සමහර මාසවල මම මේක ආයි ඊළඟ මාසේ සැලරි එකට එකතු කරගන්නවා. ඒතර මට සැලරි එක විදියට හම්බෙන්නේ 50000යි. ඒතර මේ 5000න් මම 1000ක් මගේ කැටේට දාලා 4000ක් වගේ මුදල අර 50000ට එකතු කරගන්න. ඒතර මට 54000ක් ආයි හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඒ විදිහට 54000 මුදල තමයි ඊට පස්සේ මේ කොටස් තුනට බෙදා ගන්න. මේක ටිකක් මුලින් පටන් ගන්නකොට අමාරුයි වගේ වුණාට කරගෙන යනකොට හරිම ලේසි. ඒකට හරිම පහසුයි. මොකද අවුරුද්ද ඉවර වෙනකොට අපේ බැංක් account එක සල්ලිත් ඉතුරු වෙලා අපිට එකතු කරගන්න අමාරුයිනේ. අපිට සැලරි එක අරගෙන plan එකක් නැත්තම් එකතු කරගන්න අමාරුයි. අත්‍යවශ්‍ය වේදන් ටික විතරක් අපි කරලා නිකා ඉන්නවා. සල්ලි ඕන වෙනකොට අපේ අතේ කීයක්වත් නැතුව යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර වගේ ගාණක් අපේ account එක තියෙනකොට අපේ හිතට හරිම සතුටුයි. ඒ වගේම ලොකු ස්ථාවර බවක් දැනෙනවා. කරලා බලන්නකො මම කියන්නේ ඇත්තද කියලා. ඉතින් එහෙනම් මම ඊළඟ වීඩියෝ එකකින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයි ඔයාලා හම්බ වෙනකක් අදට සමු ගන්නවා. මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මාව subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහසුත් මේකට කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා.